ෆ්‍රෙන්ස් සාදරෙන් පිළිගන්න අද මගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් මචං මම අද ගෙනල්ලා තියෙන්නේ ඉස්සරහට එන්න තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මචං මේවා 100% විශ්වාසවන්ත නිවැරදි වෙන අප්කමින් ඉවෙන්ට් එකක්. ඉතින් මචං එහෙනම් අපි වැඩි කතා ඕනේ යමු වීඩියෝ එකට. හරි මචං මම මුලින්ම තෝරගත්තේ රොක් ජර්සි එක. ඉතින් මචං රොක් ජර්සි එකට ආසෙච්ච කට්ටියට ඔන්න ආයේ රොක් ජර්සි එක රිටර්න් වෙනවා කියලා නිවුස් එකක් යනවා අරගන්න පුළුවන්. හරියටම තාම මේකේ කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් මචං ඔයාලව ඒකෙන් අප්ඩේට් කරන්න. හරි මචං මම ඊළඟට තෝරගෙන තියෙන්නේ රින් වීල් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මචං මේකේ කිඩ් එක නම් අලුතෙන්ම ඩිසයින් කරපු කිඩ් එකක් තියෙන්නේ. ඉතින් මචං මේ ඉවෙන්ට් එක හරියට වෙන දිනේ ගැන මම කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් ඔයාලට අලුත් වීඩියෝ එකකින් මේක ගැන දැනුම් දෙන්න. ඉතින් මචං මේ ඉවෙන්ට් එකේ තව එනවා එකේ ෂොටියට එය ඩබල් රේජ් තියෙන රීලෝඩ් ස්පීඩ් එකක් වගේ තියෙන හොඳ ෂොටි ගන්න ස්කින් එකක්. ඒ වගේම වෝල් ස්කින් එකක් එනවා. ඒ වෝල් ස්කින් එකත් පට්ට වෝල් ස්කින් එක. ඉතින් මචං මේ ඉවෙන්ට් එක කවර් කරගන්නවට සම්පූර්ණයෙන්ම ඩයමන්ඩ් 3500ක් වගේ යනවා. ලක් එකේ තියෙන කොල්ලන්ට අනිවාර්යෙන් අඩුවෙන් වදිනවා. හරි මචං දැන් අපි යන්නේ පට්ට තවත් ස්කේට් ඇනිමේෂන් එකක් බලන්න. මේක කලින් ආපු ඇනිමේෂන් එකක්. අන්න එකයි රිටර්න් වෙනවා. මේකට පට්ට විදියට කොල්ලෝ ආස වුණා. ඔන්න මචං ඔයාලට මේක ගන්න පුළුවන්. ඩයමන්ඩ් 1600ක් වගේ යන්නේ. ලක් එකේ තියෙන කොල්ලන්ට අනිවාර්යෙන් 9 වගේ ස්ප්‍රින් වලින් ගන්න පුළුවන්. හරි මචං මම ඊළඟට තෝරගත්ත කවුරුත් මාස පෝකර් සෙට් එක. ඉතින් මචං මේ පෝකර් සෙට් එකත් ළඟදිම එනවා කියලා වෙලා තියෙනවා. කන්ෆර්ම් ඩේට් එකක් නැහැ තාම. මොකද මේක ලබන මාස ඊළඟ මාස ඇතුළත අනිවාර්යෙන් එයි. ඉතින් හැමදේම රිටර්න් කරන වෙලාවෙ මේකත් එන්න නැතුව ඉන්නේ නැහැ. ඉතින් මචං මේකත් ගන්න ඩයමන්ඩ් 3500ක් යනවා මේ ෆුල් ඉවෙන්ට් එකම කවර් කරගන්න. ඔන්න මචං මම ඊළඟට අරන් ආවේ තවත් සුපිරිම රින් ඉවෙන්ට් එකක්. ඉතින් මචං පරණ රෙපරෝඩ් බණ්ඩල් ටික ආයි රිටර්න් වෙනවා. ඉතින් මචං ඔන්න ඒ සෙට් එක ආයි ගන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඒ වගේම කවුරුත් ආස පරණම සුපිරි බණ්ඩල් එකක් තමයි මේකත්. මේකේ කැප් එක එහෙම මාරම පදිරි. ඒ කිට් එකත් සුපිරි. ඉතින් මචං ඔන්න ඒ කිට් එකත් ආයි ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. හැමෝම බලන් ඉන්න කිට් එකක් තමයි මේක. ඒ වගේම තව සුපිරිම ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා. ඒ වගේම ඒකේ මේල් බණ්ඩල් එකත් එනවා. ඉතින් මචං මේ සෙට් එකම ගන්න අනිවාර්යෙන් ඩයමන්ඩ් 3500ක් වගේ යයි. ඩයමන්ඩ් එක දැම්ම රෙඩි කරගෙන ඉන්න. කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් මචං වීඩියෝ එකකින් එන්න. ඔන්න මචං සුපිරිම තවත් ඉවෙන්ට් එකක් තමයි මේක. ඔන්න මචං ඔයාලා බල ඉඳපු මාකෝ ස්ටෝ එකක් ආයිත් එනවා. සුපිරිම ඇනිමේෂන් දෙකක් තියෙනවා. ඔය ඇනිමේෂන් එකත් පට්ටම ලස්සනයි. පට්ටම පදිලි ඇනිමේෂන් එකක්. කලින් ආපු ඇනිමේෂන් එකක් ඔන්න ආයි එකක් රිටර්න් වෙනවා. ඔයාලට මචං මේ ඉවෙන්ට් එකත් කවර් කරගන්න අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 1600ක් වගේ යනවා. ලක් එක තිබ්බොත් අනිවාර්යෙන් මේ වගේ නම් මුලින්ම ඕගොල්ලොන්ට වදිනවා ඩයමන්ඩ් අඩුවේ. ඒ වගේම ඔන්න අනිත් ඇනිමේෂන් එක මේකත් පරණම ඇනිමේෂන් එකක් පට්ටම පදිරි. ඔය ඇනිමේෂන් එකත් ඔයාලට ඔන්න ආයි ගන්න පුළුවන්. ඉතින් මචං ඩයමන්ඩ් ටික දැම්ම රෙඩි කරගෙන ඉන්න. ලක් එක තියෙන කොල්ලන්ට අනිවාර්යෙන් අඩුවෙන් ගන්න පුළුවන්. මේකත් හරියටම එන දිනේ මම කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් දෙන්නම්. 100%ක් විශ්වාසයි මචං මේ හැමදේම ආයි එනවා. ඔයාලා රෙඩි වෙලා ඉන්න ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් මචං ආයි වීඩියෝ එකකින් දෙන්නම්. හරි මචං ඔන්න අපි තවත් සුපිරිම රින් ඉවෙන්ට් එකක් තෝරගෙන තියෙනවා. ඉතින් මචං මේකේ සුපිරිම මේල් බණ්ඩල් එකක් වගේම පට්ටම ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා. මේ ඉවෙන්ට් එකත් ඉක්මනටම අපිට එයි. සුපිරිම බණ්ඩල් දෙකක් තියෙනවා. ඒ වගේම තවත් මේල් බණ්ඩල් එකක් වගේම ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා. මේකේ සුපිරි ඉමෝට් එකකුත් තියෙනවා. අතල් එකේ දාන්න කොල්ලන්ට සුපිරිම ඉමෝට් එකක් තියෙනවා. ඉතින් මචං මේකත් එන්නේ රින් ඉවෙන්ට් එකකට. හරියට මෙන්න දිනේ දැනගත්ත ගමන් වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. කලින් දැනුවත් කරන් තමයි මේ හැමදේම ඔයගොල්ලන්ට කියන්නේ. දැන්ම මචං ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ඉන්න. ඔන්න මචං මම ඊළඟට අරන් ආවේ ඔයාලා කවුරුත් ආසයි බලන් හිටපු ගෝල්ඩන් ෂර්ට් බණ්ඩල් ඉවෙන්ට් එක. ඉතින් මචං ඔන්න ආයි එකත් රිටර්න් වෙනවා. ඔයාලා දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ඉන්න. කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන් මචං මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මචං ගෝල්ඩන් ෂර්ට් බණ්ඩල් එකේ සෙකන්ඩ් ප්‍රයිස් එකත් ඔන්න රිටර්න් වෙනවා. අනිවාර්යෙන් මේ මුල් ඉවෙන්ට් එකම කවර් කරගන්න ඩයමන්ඩ් 3500ක් වගේ යනවා. ඉතින් මචං දැන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ඉන්න. හරි මචං දැනට අද මම අරන් ආවේ ඔච්චරයි අප්කමින් ඉවෙන්ට් එක. ඉස්සරහට තවත් අලුතෙන් එන සුපිරිම ඉවෙන්ට් එක ගැන රිවිව් ටිකක් ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් මචං මම YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න මාව subscribe කරලා follow කරලා තියාගන්න මචං. ඉතින් like කරලා කොල්ලට පොඩි support හේවුත් දෙන්න share කරලා අදට ගිහිල්ලා එන්නම් මචං. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගුණපොස ජපුර.